Hi, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට අද පොය දවසේ ඔන්න මම උදෙන්ම කරපු වැඩේ තමයි අද සතියට මොන එළවලු ටික කපලා කරලා ෆ්‍රිජ් එකට දාගත්තා. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම පන්සලට ගිහිල්ලා ඇවිල්ලා මේ දැන් හවස 3ට විතර අපි දෙන්න පොඩ්ඩක් එළියේ වටයක් දාන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි දැන් හිතුවා බයිසිකල් යන එක ලේසි කියලා එහෙනම් අපි දැන් බයිසිකලේ දැන් මේ වටයක් දාන්න යන්නේ. ඔන්න ඔය විදිහට අපි දෙන්න පොය දවසේ පොඩි වටයක් දාලා රෑ වෙලා ගෙදර ආවා. ඔන්න අද මම ඩම්ප්ලින් ටිකක් හදාගන්නයි යන්නේ. මම කොරියන් TV සීරීස් වලට ගොඩාක් ආස කෙනෙක්. ඉතින් මට හිතුණා මම ඉවර කරපු නැති TV සීරීස් එකක් තියෙනවා බලන්න. ඒකට මට හිතුණා ඩම්ප්ලින් ටිකකුත් හදාගෙන නූඩ්ල්ස් එකකුත් හදාගෙනම බලනවා කියලා. මොකද ඒවා බලද්දි මට පඩිකිනි හැදෙන හින්දා. සමහරක් කැම ජාති පෙන්නනකොට. එහෙනම් අපි ඒකත් හදාගමු. ඉස්සෙල්ලා මම මේ පිටි ටිකට ලුණු ටිකක් දාලා වතුර ටිකකුත් දාලා පොඩ්ඩක් හොඳට අතේ ඇලෙන්නේ නැති වෙන විදිහට ගුලියක් හදලා තියාගත්තා. ඊට පස්සේ ඩෝ එකේ ෆිලින් එක විදිහට මම මේ දාන්නේ. වැඩි දේවල් නැහැ. ගෙදර තියෙන දේවල් ටිකකින් කැමති දෙයකට හදාගන්න පුළුවන්. මම මෙතන ගන්න ලුණු, කැරට්, ටෝෆු, ලීක්ස් ඔය ටික තමයි මම මේකට ගන්නෙ. මේ ටික ඔක්කොම චූටි කෑලි වලට කපලා ඉවර වෙලා ටෙම්පරාදුවක් දාලා පැත්තකින් තියා ගන්නවා මුලින්ම. අර හදාගත්ත එළවලු ටික ඔක්කොම මෙන්න මේ විදිහට පොඩි ටෙම්පරාදුවක් දාගන්නවා. ටෙම්පරාදුව දාන්න මම මේකට ලුණු එතකොට මං ගාව තිබ්බා කාශ්මීර් රෙඩ් චිලි එක මම ඒක දාගත්තා. ඊට පස්සේ සෙසමි ඔයිල් එකෙන් චුට්ටක් දාගත්තා. ඒ වගේම සෝයා සෝස් චුට්ටකුත් මේකට දාලා හොඳට මේක ටෙම්පරාදුවක් දාගත්තා. මම මෙහෙම රවුන්ඩ් ටිකකුත් හදාගත්තා. අර පිටි මෝලෙන් පොඩි ප්‍රමාණයක් තමයි හැදුනේ. රවුන්ඩ් ටික හදන එක තමයි ඇත්තටම අමාරුම වැඩේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆිලින් එක දාලා රවුමේ වටේට පොඩක් වතුර ටිකක් ගා ගන්නවා. මොකද මේ එතකොට ලේසි ඒක හදා ගන්න. එහෙම හදලා ඉවර වෙලා ලස්සන පර්ෆෙක්ට් හැඩයක් නම් ආවේ නැහැ මගේ ඩම්ප්ලින්ස් වල. ඔය තියෙන විදිහට මම දන්න විදිහට හදාගත්ත ඩම්ප්ලින් ටික. මේ තියෙන මම හදාගත්ත ඩම්ප්ලින් ටික. දැන් මේකෙන් ඔක්කොම නෙමෙයි ටිකක් මම අරන් තියාගන්නවා ෆ්‍රීස් කරලා පස්සේ වෙලාවක කන්න. දැනට මම 4ක් විතර අරගන්නවා මගේ නූඩල්ස් එකත් එක්ක කන්න. මේ ටික මෙහෙම බොක්ස් එකකට දාලා ෆ්‍රීස් එකකට දාලා තිබ්බට පස්සේ මුකුත්ම වෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවට අරගෙන මේකට හදාගෙන කන්න පුළුවන්. මුලින්ම භාජනයක් අරගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා ඩම්ප්ලින්ස් ටිකක් දාලා චුට්ටක් යට ටික කර වෙන්න වගේ මම තියාගත්තේ. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාලා හොඳට මම මේක තම්බ ගත්තා.
හැබැයි ඒ විදිහට හදාගත්තට මගේ ඩම්ප්ලින්ස් ටිකේ ඔක්කොම යට ටික භාජනයට ඇලිලා කැඩිලා තමයි මට ඩම්ප්ලින්ස් ටික ගන්න පුළුවන් වුණේ. ඇයි කියන්නේ මම දන්නේ නැහැ. ඉතුරු ටික නම් මම මේ විදිහට හදන්නේ නැහැ. හොඳට ස්ටීම් කරලා හදා ගන්නවා කියලා හිතාගත්තා. මේ තියෙන මගේ කැඩිච්ච ඩම්ප්ලින්ස් ටික. ඒ වුණාට මොකද මගේ කොරියන් කතාව බලන්න මම නූඩල්ස් එකත් එක්ක මේක දැන් කන්නයි යන්නේ. ඔයත් කොරියන් කතා බලන කෙනෙක් නම් මේ TV සීරීස් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.